අනික තමයි අපි ෂෝ ගහන ප්‍රමාණය වැඩි වුණා. ෂෝ ගහන ප්‍රමාණය වැඩි වුණාම වෙන්නේ අපි හැමදාම ප්‍රැක්ටිස් එකක්. අන්න සතත අභ්‍යාසය. හරියටම හරිම ට්‍රික් එක කිව්වේ. ඒ කියන්නේ ෂෝ බෑන්ඩ් එකකට අඩු වෙනකොට බෑන්ඩ් එක ලොකු අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ බෑන්ඩ් එක ගෙදර ගියාම එක ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිසස් කරුන් නැත්තම් මියුසික් ලෙවල් එක පල්හැනවා. ඒක තියාගන්න නම් එතකොට ඒගොල්ලෝ ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිසස් කරන්න ඕනේ ගෙදරදී. ඉතින් ෂෝ නැයි කියලා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරේ නැත්තම් බෑන්ඩ් එකේ ප්ලේයින් සයිඩ් එක හොඳට අහගන්න ශාමින්ද. ප්ලේයින් සයිඩ් එක වැටෙනවා. ඉතින් අපිට උනේ අපි 8ට නැග්ගම වේදිකාවට උදේ 6ටත් ප්ලේ කරනවා. ඒ කාලේ දැක්ක කට්ටිය දන්නේ වැඩි. උදේ 6ට නෙමෙයි ළමයි ඉස්කෝලේ යනවා මෙහෙම බල ස්ටේජ් එක දිහා බල යනවා ඒත් අපි ප්ලේ කරනවා. ඒ කියන්නේ 8 ඉඳන් උදේ 6:00 වෙනකම් ප්ලේ කරනවා. එතකොට එතන පැය ගාණක්. සහ එන ඕනම ආටිස්ට් කෙනෙකුට බෑක් කරන්න අනික දැන් ඉන්න බෑන්ඩ්ස් අහනවා මේ කවුද එන ආටිස්ට්ලා කියලා. ඇත්තටම අපේ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. කල්පනාගිරේ දීලා හොඳ තැනකට ආවේ. දැන් තියෙන වාරණ නීති බෑන්ඩ්ස් එක. එතකොට බීට් බෑන්ඩ් එකක් කියලා දැන් එක බෑන්ඩ්ස් වර්ග සන්ෆ්ලවර් කියන්නේ මේ බෑන්ඩ් එක. මේ බෑන්ඩ් එක සහයි අපි දැක්ක එකම සහ සාමාන්‍ය පොපියුලර් මියුසික් කස්සේ තිබ්බ අපිට දැනෙන ගීත ගායනා කරපු දැන් එහෙම එක ජොන්රස් එක්ක තියෙනවා. එතකොට අය කියපු කතාව ආටිස්ට් බැකින් වලට බොහොම සීමා සහිත වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ සීමා සහිත රසාස්වාදිත ලොකු ගානක් අය කරනවා. අපි මන් දන්නවා ඒ දවස්වල සන්ෆ්ලවර් එහෙම සමහර ලාවට ප්ලේ කරපු තැන්වල ඒ ගම් දනාව ඒ කියන්නේ මේ ගම අනිත් ගමට එකතු වුණා. ඒ ගම තව ගමකට එකතු වුණා. එතකොට ඒ කට්ටියගේ බොහොම මේ ඒක තමයි සැබෑ ජනප්‍රියත්වය කියලා කියන්නේ අයනේ. ඔව් කොටිම කිව්වොත් මේ මට හොඳට මතකයි ආටිස්ට්ලා එනකොට මෙහෙම බලනවා. අපි බලනවා පඩිපෙළ දිහා බලනවා කවුද එන්නේ බලපු ගමන් අම්මා අර එන්නේ කියලා වල ටඩක් ගාලා කතා කරන්නේ මේ ටික ගහමු කියලා ගහන. මට හොඳට මතක දවසක් ඇන්ජි අක්කා ආවා. ඇන්ජලින් අක්කා ඇවිල්ලා දැන් යට ඉඳගෙන ඉන්නවා. දැන් එදා තමයි බැක් කරන්න යන්නේ ඇන්ජලින් අක්කට. ඊට පස්සේ මම බල මොනා කියයිද දන්නේ මම බැස්සා. ටක් ගාලා ගිටාර් ගාලා වල තියලා මම බැස්සා. බෑලා ගිහලා මං කව අක්කේ මොනවද වශයෙන් කරන්න කියලා. ඊට පස්සේ මොනවද උගුල්ලෝ ගහන අප්පෝ හරි ඔයා කියන මොන හරි ගාමු කියලා පුංචි පුතා බංගලි වලලු පෙම්වතියන්ගේ වගේ මං කව හරි ඔය ගහමු කියලා මේ ටික ගහමු කියලා උඩට නැග්ගා. ඊට පස්සේ එන්ජි අක්කා මේ මයික් එකෙන් කිව්වද ඊට පස්සේ කොහොම හරි කිව්වා මේ මෙහිම බෑන්ඩ් එකක් මම දැක්කම මේ ලීඩ් ගිටාරිස්ට් ගිටාරේ ගලවල තියලා ඇවිල්ලා මගෙන් ඇහුවා කිව්වා මොනවද ප්ලේ කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ කාලේ හිටපු බෑන්ඩ් සමහරට එහෙම කරන්නේ නැතුව ඇති. හැබැයි ඒක මම අනිත් කතාව කියන්නේ ඒ වෙලේ තමයි තීරණය කරේ. මෙයා මොනවද සිං කරනවා අපි බැක් කරන්න ඕනේ කියලා. ඒ වෙලේ හිම්මම කියන්නේ එච්චර දක්ෂ කණ්ඩායමක් ඉදලා තියෙනවා අය. ඔව් ඒ කියන්නේ දැන් එහෙමනම් ප්‍රැක්ටිස් සෙෂන් කීපයකට පස්සේ තමයි ස්ටේජ් එකට ගන්නේ. සම්මත මතකයි එඩ්වඩ් ජයකොඩි සිං කරලා ඉවරලා යන්න ඉස්සෙල්ලා මට කිව්වා මේ මගේ අලුත් කැසට් එක එල්ල තියෙනවා මචං මට එක සින්දුවක් එකේ ගහන්න ඕනේ කියලා. මම මොකක්ද සින්දුවක ඊට පස්සේ මේ කැසට් එකේ 3 මිනිටරේ 4 හරි තියෙන සින්දු නමත් කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා හරි කියලා. පහුවෙන්ද එඩ්වඩ් ආව සිං කරන්න. එඩ්වඩ් සිං කරන්න පහුවෙන්ද ෂෝගෙත් හිටියා. ඊට එඩ්වඩ් හිටියා පල්ලෑ ඉන්නකොට මම බැලුවා අර ගහමු කියලා වෙලා. ගහනවාද කියලා. මම කිව්වා ගහමු කියලා වෙලුවා. ඊට පස්සේ එඩ්වඩ් ආව අපි සින්දුව ප්ලේ කරා. ඒ එච්චර ෂුවර් එකක් තිබුණේ ඒක ඇති වුණේ මෙහෙමයි. මම මගේ පාට එක හරියටම ගහන්න බලා ගන්නවා. අනිත් අයත් ඒගොල්ලන්ගේ පාට එක බලනවා. එතකොට අපි අහනවා කට්ටිය ගහනවා සින්දුව කියලා. ගහනකොත් ගහනවා. ඒක තමයි ප්‍රැක්ටිස් එක. එතකොට පළවෙනි ප්ලේ කරන පළවෙනි අවස්ථාවේදී ඒ කියන්නේ ෂෝ එකකදීනේ ඒක නිසා මාට පොඩි මිස්ටේක් එකක් දෙයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එතනින් එහාට වැඩේ හරියටම යනවා. ඉතින් අර ෂෝ ගාන වැඩි වෙන්න පැය ගාන වැඩි වෙනකොට යම් කිසි කාලයක් ගියාම බෑන්ඩ් එකේ ප්ලේයින් ගැන කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මට මං ගැන කියන්න බෑ මට අනිත් අය ගැන කියන්න පුළුවන්. අනිත් සුපිරියටම ගහනවා.